ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ තව එක දවසක උදේ පාන්දරම වගේ ගත්ත වීඩියෝ එකක්. එදා මේ මීදුම් වගේ තිබ්බා. ඉතින් මේ මගේ මිදුලේ අර මං හිටවලා තියෙනවා සුදු පාට ඕකිඩ් වර්ගයක්. ඒකේ මල් ගොඩාක් පිපිලා තිබුණා මේ පායලා තිබ්බත් මං හැමදාම මේවට වතුර දැම්මා. ඒ හින්දා දන්නේ ගොඩාක් මල් පිපිලා මුළු මිදුලම හරිම සුවඳයි. මේ හඳුන් කූරු වල එන සුවඳ තරම්ම සුවඳයි මේ මුළු මිදුල පුරාම. ඉතින් මං මේ අද වැඩ ගොඩාක් තියෙනවා. සනීපත් නැහැ චුට්ටක්. දානි ගෙදර යන්නත් ඕනේ අපේ නැන්දලාගේ. ඒ හැම වැඩක්ම කරන්නත් තියෙන අතරේ තමයි මේ උදේම මිදුලට ආවේ. ඔය බලන්නකෝ මගේ ස්ට්‍රෝබෙරි පැලේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් හැදිලා තිබුණා. ඉතින් මේ පැලේ මට ගෙනලා දුන්නේ අපේ ලොකු පුතා. මේ දැන් මම ඔය ගෙඩි ටික එයා එනකම්ම තියලා තියෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ දවස්වල මේ ගොඩක් පායනවා අපිට. හැමතැනම වේලිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මං හැමදාම හවසට මේවට වතුර දානවා. ඉතින් අර වතුර වැටෙන හින්දා ඉතින් මේ මල් ගොඩාක් පිපිලා තියෙන්නේ. මේ මල් වැලෙත් ගොඩාක් මල් පිපිලා ගොඩාක් මේ බර වෙලා වගේ ගහම දකින්න හැමෝම ආස හිතනවා මේ මල් වැලෙන් අතු ඉල්ලගෙන යනවා. ඒ වුණාට එයාලා නම් කියනවා මේකේ අතු පැල කරන්න හරි අමාරුයි කියලා. මම නම් මල් පැල දෙක තුනක්ම හදාගත්තා. එහෙම පැල කරන්න ඒ තරම් අමාරුවක් තිබුණේ නෑ. ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අපි දානේ ගෙදර ගියා. අපි යනකොටත් වැඩ පටන් අරගෙන ඔය අපේ අයියා කෙනෙක් දොදොල් හදන්න පටන් මේ අරන් තිබුණේ. ඔය තලගුලි හදන්න තමයි මේ ඔය තල මේ කොටන ගමන් තමයි ඊටියේ. දානේ ගයක් වුණාම ඉතින් ගෑනු පිරිමි ભેදයක් නැහැ. දැන් ඉන්න ගෑනු අයට වැඩ කරන්න බෑලු ලෙඩලු කියා අපිට බැන ඔන්න පිරිමි අය ටිකම එකතු වෙලා හැම වැඩක්ම මේ කරනවා. ඔය ඉතින් දොදොල් දෙකක් හදලා තිබුණා. මේ ඔය එක දොදලයක් හදන තැන මම අර ඉස්සලා පෙන්නුවේ ඉතිරි එක ලිපේ තියලා තිබුණ තැන. ඉතින් මේ පැය දෙක තුනක් වගේ යනවා ඔය වැඩේ ඉවර කරනකොටත් මේ ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ දානේ වැඩ කරන ගමන් තමයි හිටියේ. මේ අපේ නැන්දට මේ ජීව දානයක් දෙන්න ඕනි කියලා තිබුණා. එතකොට අයියලාගේ පුතාගේ උපන්දිනේ එදාටම තමයි මේ වේදිලා තිබුණේ. ඉතින් පුතාටයි මේ නැන්දටයි මේ දෙන්නටම සෙත් පතලා මේ නැති වුණ මාමත් සිහි කරලා යාටත් පින් දෙන්න කියලා හිතාගෙන තමයි ඔය දානෙට මේ ලොකුවටම මේ සැරේ දානේ ගෙදර දෙන්න හැදුවේ. ඔය දොදොල් ඇඳ ගන්නේ නම් අපේ මහත්තයා තමයි. මේ දැන් නම් දොදලේ බාණ්ඩත් ළඟයි. ඉතින් මේ කොහොම හරි ඔය හාල් කිලෝ 4ක විතර දොදලයක්. ඔය වගේ දොදොල් මං හිතන්නේ දෙකක් දැම්මා. දානේ ගයක් වුණාම ඉතින් ගමේ නෑදෑයෝ මේ අහල පහල අය හැමෝම ඇවිල්ලා උදව් කරනවානේ. එදා දවසම ඉතින් ගොඩාක් මේ කට්ටිය ඇවිල්ලා හිටපු හින්දා මේ ඉක්මනින් වැඩ ටික කරගත්ත හැමෝම එකමුතුවෙන් මේ වැඩ ටික කරලා දුන්නා. ඒ හින්දා ඉතින් කිසිම කරදරයක් නැතුව මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. කොහොම හරි දවස් දෙකක් තුනක් එක දිගටම මහන්සි වෙච්ච හින්දාත් දන්නේ මට කැස්ස හොඳටම මේ හෙම්බිරිස්සාව වගේ තමයි ඉස්සෙල්ලාම හැදුනේ. ඊට පස්සේ මේ හැම නිතරම කැස්සක් තමයි ආවේ. ඉතින් හැමෝම විහිළු කර කර hina වෙවි මේ සතුටින් ඉතින් දානේ ගෙදර වැඩ කරා. බණ අහන්න මේ ගොඩාක් කට්ටිය ඇවිල්ලත් හිටියා එදා හවස. ඇත්තටම ඒ වෙලාවේ නම් වීඩියෝ එකක්වත් ගන්න මේ මතකයක් තිබුණේ නැහැ. ඒ තරම් කලබල තරම් කොහොම හරි 500කට මේ 750ක් විතර මං හිතන්නේ සෙනග ඇවිල්ලා හිටියා. ඊටත් වැඩි තරම්. ඒ හැමෝටම කෑම දීලා තේ දීලා මේ ඒ වැඩ ටික කරනකොට ආයි ඊට පස්සේ වීඩියෝ කරන්නවත් මතකයක් තිබුණේ නැහැ. ඔය ඉන්නේ ඉතින් අපේ මේ අපේ අක්කලා නංගිලා නැන්දලා හැමෝම එකතු වෙලා මුං කැවුම් හදන ගමන් ඔය
ඉතින් එයාලට තේ හදන්න, කෑම උයන්න මේවත් කරන ගමන් තමයි එයාලට මේ කැවුම් ටික එහෙම හදන්න කියලා තිබුණේ. මේ දවස්වල සැරට අවුව පායන හින්දා මේ ඉන්නත් හරි අමාරුයි ගස් යට මේ ඒ තරමටම මේ රස්නේ. ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එකෙන් මම නවතින්නම්. මේ තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එනකන් ඔයාලා